Good morning, student. Today is the 24th day of English CC program. ඉතින් ආදරණීය දුවේ පුතේ ඉංග්‍රීසි CC ප්‍රෝග්‍රෑම් එක යටතේ අපි සිදු කරන්නේ උදේ පාන්දර 4:30 5:30 අතර පැයක් වෙන් කළා ඉංග්‍රීසි වාක්‍ය 5ක් කතා කරන එක. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට ඉංග්‍රීසි පේපර් එකේදී ඔයාලට ග්‍රැමර් කොටසක් එනවා නේද? ඒ ග්‍රැමර් කොටසේදී ඔයාලා හරියට verb එක පාවිච්චි කරන්න දැනගෙන ඉන්න ඕනි. ඒ කියන්නේ අපි වර්තමාන කාලයක් නම් වර්තමානයේනොත් අතීත කාලයේ වාක්‍යයක් නම් past tense වලිනුත් අනාගත කාලයේ වාක්‍යයක් නම් ඒක future tense වලිනුත් ලියන්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට මම මේ කරන වාක්‍ය පහෙන් ඔයාලට ඒ වගේ ග්‍රැමර් කොටසක් ආවොත් කොහොමද උත්තර ලියන්නේ කියලා පොඩි දැනුමක් ගන්න හැකියාව ලැබෙයි. ඉතින් අදත් යමු අපි වීඩියෝ එකට. Fill in the blank with the vocabulary word from the list. අපිට මේ දීලා තියෙන ලිස්ට් එකෙන් වචන තෝරලා මේ හිස්තැන් වලට දාන්න තමයි තියෙන්නේ. First one is in the blank we will go home from school. මේකෙදි කියන්නේ අපි යනවා ඉස්කෝලෙන් ගෙදරට කොයි වෙලාවෙද යන්නේ? දවල් කාලේ. එතකොට අපිට මේකේ කියන්න පුළුවන් in the afternoon we will go home from school කියලා. Second one is I felt blank at night. මේකේ කියන්නේ මම වැටුණා රාත්‍රියේ. මම නිින්දට වැටුණා කියලා නේද සාමාන්‍යයෙන් දිනපතා කියන්නේ. එතකොට අපි කියන්න ඕනි මෙතන නිින්දට වැටුණා කියලා. එතකොට I fell asleep at night කියලා. Third one is the blank played a lot of good song. මේක කියන්නේ ලස්සන සින්දු ටිකක් වාදනය කළා. එතකොට කවුද ඒක කරලා තියෙන්නේ? බෑන්ඩ් එක. එතකොට අපිට බෑන්ඩ් කියන එක වචනේ දාලා the band played a lot of good songs කියලා වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන්. Fourth one is the game was very blank at the end. මේක කියන්නේ ගේම් එක අවසානයේදී මොකද වෙන්නේ? පුදුම සහගත වෙනවනේ exciting. එතකොට exciting. The game was very exciting at the end. Fifth one is I used my blank to call my parents. මොකද්ද මම පාවිච්චි කරන්නේ? මගේ දෙමාපියන්ට කතා කරන්න. එතකොට මේකේ වචන තියෙන්නේ ටෙලිෆෝන් කියලා වචනේ නේ. එතකොට I used my telephone to call my parent කියලා තමයි එතකොට කියන්න පුළුවන්. Sixth one is my elder brother wanted to blank me. එතකොට මේක ඉස්තර වෙලා තියෙන්නේ ස්කයර් කියන එකයි මැරි කියන එකයිනේ. ස්කයර් කියන්නේ බය කරන්න. එතකොට මගේ වැඩිමහල් සහෝදරයාට ඕනේ උනේ මාව බය කරන්න කියලා තමයි මෙතනදි කියන්නේ. My elder brother wanted to scare me කියලා මෙතන වාක්‍ය ගොඩනගන්න පුළුවන්. Next one is I watched my elder sister blank her lifelong sweetheart. මේකෙදි කියන්නේ මම දැක්කා මගේ වැඩිමහල් සහෝදරිය එයාගේ ජීවිත කාලය පුරාම ඉන්න සහකාරයා තෝරගන්නවා කියලා. එතකොට විවාහ නෙවෙන්නේ. එතකොට මෙතෙන්දි දාන්න තියෙන්නේ marry කියලා. I watched my elder sister marry her lifelong sweetheart කියලා තමයි මේ වාක්‍ය සම්පූර්ණ කරන්න තියෙන්නේ. Last one is we had basketball blank after school. මේකෙදි කියන්නේ අපිට තියෙනවා basketball ඉස්කෝලෙන් පස්සේ. මොකද්ද තියෙන්නේ? පුහුණුවක්. එතකොට we had basketball practice after school කියලා වාක්‍ය සම්පූර්ණ කරන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසට අදාළ ඉංග්‍රීසි වාක්‍ය 5 කතා කරලා ඉවරයි.
ආයෙත් දවසක හමු වෙමු. තැන්ක් යූ.